මං අද ඔයාලට පෙන්වන්න යන්නේ නිල් කටරොළු වලින් ලැවරිය හදන හැටි. මේ නිල් කටරොළු කියන්නේ හෙළවෙද කමේ සඳහන් වන ලෙඩ රෝග බොහොමයකට ගුණදායක ඇඟේ විෂ නසන ඖෂධයක් තමයි මේ නිල් කටරොළු කියන්නේ. මං අද පැණි පොල් ටික සාදා ගන්න යන්නේ සීනි වලින්. මේක පැණි වලින් සාදා ගන්නත් පුළුවන්, අකුරු වලින් සාදා ගන්නත් පුළුවන්. මේ ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට මම මුලින්ම සීනි ටික උණු කර ගන්නවා. සීනි ටික කළු පැහැ ගැන්වී එන විට තමයි මම මේ සීනියකට වතුර එකතු කරන්නේ. මේක මේ ආකාරයට හොඳින් කළු පැහැ ගැන්වී එන විට මම මේන් පැණි ටික අයින් කර ගන්නවා. එකතු කර පසු නැවත පැණි මදි වුණොත් නැවත එකතු කර ගැනීම සඳහා පසු මම මේට තලාගත් එන්සාල් ඇට කිහිපයක් එකතු කරනවා. දැන් පැණි එක කළු පැහැයට හැරිලා තියෙන්නේ. දැන් මම මේට පොල් එකතු කරනවා. මේකට වැනිලා ටිකක් එකතු කර ගන්නව නම් හොඳයි. මොකද හොඳ සුවඳක් එනවා. ඊට පසු මම මේකටම ලුණු සල්පයක් එකතු කර ගන්නවා. දැන් මම පැණි පොල් එක නම් සාදාගෙන ඉවරයි. දැන් මම ලැවරි එක හදාගන්න යන්නේ. මේ ආකාරයට මම නිල් කටරොළු මල් ටිකක් අරගෙන උණු වතුරෙන් හොඳින් තම්බා ගන්නවා. මල් ටික තම්බාගත් පසු මේ වගේ ලස්සන නිල් පැහැයක් එනවා. මේ ආකාරයට මම ඉන්දියාප්ප පිටි ටිකක් ගෙන මේ යුෂ දමා හොඳින් අනා ගන්නවා. නිල් කටරොළු මල් වතුර නිවෙන්න ඇරලා තමයි මම මේ පිටියකට දමා අනාගන්නේ. උණුවෙන් දමා ගන්නෑ. වතුර දැම්මොත් පිටිය කැළෙන නිසා මම මේකටම ලුණු ස්වල්පයක් එකතු කර ගන්නවා. දැන් මම පිටියේ කනාගෙන ඉවරයි. මම මේ ආකාරයට ඉටු කොලයක් ගෙන ඒකට හොඳින් තෙල් තවරා ගන්නවා. ඉන්පසු ඉන්දියාප්ප වංගෙඩියෙන් මම ඉන්දියාප්පවක් කරන ආකාරයට මේ ඉටු කොලයට කරගන්නවා. ඉන්පසු මම මේ ආකාරයට පැණි පොල් ටික තියා මේ ආකාරයට ලැවරි එක සාදා ගන්නවා. දැන් මම ලැවරි එක සාදාගෙන අවසන්. ඉන්පසු මට මේක ස්ටීමරේ දමා තම්බ ගන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ හරි ලස්සන පාටක් තියෙන්නේ. මම ලැවරි එක ස්ටීමරේ දමා තම්බාගෙන අවසන්. දැන් මම ලැවරි එක සාදාගෙන ඉවරයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේක හරිම රස කෑමක්. ගේම අමතක නොකර විලේජ් කුක් channel එක follow කරන්න, subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න.